රවුමත් එක ගමක් තිබුණා. ඒ ගමේ නිමල් කියලා මිනිස්සෙක් හිටියා. ඒ මිනිස්සයා හරිම දුප්පත්. එයා කොච්චර දුප්පත්ද කියනවා නම් එයාට ජීවත් වෙන්න හරියට ගෙයක් දොරක්වත් නැහැ. අවුව වෙලාවට රස්නෙන් පිච්චෙනවා වගේම වැස්ස වෙලාවට මුළු ගේ ඇතුළෙම දෙමිනවා. නිමල් කොච්චර දුප්පත් මිනිස්සෙක් වුණත් එයාගේ හදවතින් එයා හරීම පොහොසත් කෙනෙක්. එයා කොච්චර දුප්පත් වුණත් කවුරු හරි කෙනෙක් ඇවිත් එයාගෙන් උදව්වක් ඉල්ලුවොත් බෑ නොකිය උදව් කරනවා. Tamanට තිබුණත් නැතත් එන මිනිස්සයාට එයා උදව් කරනවා. එයා ඒකෙන් ලොකු සතුටක් ලබනවා. ඒත් එයාගේ බිරිඳ නයනා ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. නිමල් කාට හරි උදව් කරන්න හදනකොට එයාගේ බිරිඳ එයාට බනිනවා. එයා කියන්නේ Tamanටවත් හරිහැටි කන්න බොන්න නැතිකොට අනුන්ට දීලා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට නිමල් Tamanගේ බිරිඳට මෙහෙම කියනවා. "නායනා, ඔයා මොනවා කිව්වත් මට මගෙන් කෙනෙක් උදව්වක් ඉල්ලනකොට නොකර ඉන්න බෑ. මංගාව තිබුණත් නැතත් මගේ අන්තිම හුස්ම තියෙනකල් මගෙන් උදව් බලාපොරොත්තු වෙන කෙනෙක්ට මම උදව් කරනවා. ඒකෙන් මට මොනව ලැබුණත් නැතත් ලොකු සතුටක් නම් ලැබෙනවා. ඔයා ටිකක් හිතලා බලන්නකෝ. මගෙන් කවුරු හරි මොනවා හරි ඉල්ලගෙන එන වෙලාවට මං කවදාවත් කාටවත්ම නෑ කියලාත් නෑ. බෑ කියලාත් නෑ. මොකද කෙනෙක් උදව්වක් බලාපොරොත්තුෙන් එන වෙලාවට මට දෙන්න මොනවාම හරි දෙයක් තියෙනවා. ඒ කියන්නේ දෙවියෝ මට තව මිනිස්සෙකුට දෙන්න තරම් වස්තුව දීලා තියෙන්නේ. ඉතින් ඇයි මං ලෝභ වෙන්නේ? ඔයා මොන දේ කිව්වත් ඔයා කියන දේ මට නම් පිළිගන්න බෑ. අපි තව කෙනෙකුට දෙන්න නම් මුලින්ම අපිට හොඳ ආදායමක් තියෙන්න ඕන. බලන්න අපිට හරි හැටි ඉන්න ගෙයක්වත් තියෙනවද? මුලින්ම ඔයා අපි ගැන හිතන්න. අපේ දරුවා ගැන හිතන්න. එයාගේ අනාගතය ගැන හිතන්න. ඔයා මේ විදිහට හම්බ කරන හැම සතියෙම පිනට දෙන්න ගියොත් අපිට මේ පැලවත් ඉතුරු වෙන්නේ නැහැ. ඔයා මුලින්ම හොඳට හම්බ කරලා ඊට පස්සේ ඕන තරම් දාන් දෙන්න. මං එතකොට මොනවත්ම කියන්නේ නැහැ. ඒත් අපිටම නැතිකොට අනුන්ට දීලා මොනවද ලැබෙන්නේ? මේ වගේ හැමදාම නිමලුයි එයාගේ බිරිඳ නයනයි වාද කරගන්නවා. ඒත් Tamanගේ බිරිඳ කොච්චර කිව්වත් නිමල් නම් ඒවා කනකටවත් ගන්නෙ නෑ. ඉතින් දවසක් නිමල් ගෙදර කෑම කන්න යන්න හදනකොටම එයාගේ ගෙදර එළියේ ඉඳන් ශබ්දයක් ඇහෙනවා. පුතේ ගෙදර කවුරු හරි ඉන්නවද? අනේ දරුවෝ, මට හරිම බඩගිනි. දවස් ගානකින් මම කෑවේ නෑ. වතුර බීලයි පණ රැකගෙන ඉන්නේ. ගෙදර කවුරු හරි ඉන්නවනම් මට කන්න මොනවා හරි දෙන්න පුතේ. ඉතින් නිමල් එළියට ඇවිත් බලනවා. එතකොට වයසක ආච්චි කෙනෙක් ගොඩාක් දුකින් මෙහෙම කියනවා. පුතේ, මට හරිම බඩගිනි. දවස් ගානකින් මං කාලා නෑ. අනේ පුතේ, කන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් මට දෙන්නකෝ. එතකොට නිමල් ආච්චිට මෙහෙම කියනවා. හරි ආච්චි අම්මි, පොඩ්ඩක් ඉන්න. මං ඉක්මනටම ගිහින් කෑම ටිකක් බෙදාගෙන එන්නම්. එහෙම කියලා නිමල් ගේ ඇතුළට ගිහින් Tamanට බෙදපු බත් පිඟාන අර ආච්චිට දෙන්න අතට ගන්නවා. එතකොටම එයාගේ බිරිඳ නිමල්ට මෙහෙම කියනවා. අනේ නිමල්, ඔයා මොනවද මේ කරන්න යන්නේ? වෙනදට අතේ තියෙන මුදල් ටික තව කෙනෙකුට දෙනවා. හරි, ඒක කමක් නැහැ. ඒත් අද ඔයාට කන්න තියෙන බත් ටිකක් දන් දෙන්න යන්නේ. අද දවසටම අපිට මෙච්චරමයි තියෙන්නේ. එතකොට නිමල් මෙහෙම කියනවා. මම බඩගින්නේ ඉන්නේ අද දවසට විතරයි. ඒත් ඒ ආච්චි අම්මා දවස් ගානකින් කාලා නෑ. ඉතින් මං කොහොමද බඩගින්නේ ඉන්න කෙනෙක්ට බත් තිබිලත් නොදී ඉන්නේ? මම දෙන්නේ මගේ කෑම ටික. ඔයාට කන්න බත් තියෙනවා. ඔයා ගිහින් ඒ ටික කාලා සතුටින් නිදා ගන්න. යන්න. අනේ ඔයා වගේ මෝඩ මිනිස්සෙක් මටත් හම්බ වුණානේ. ඊට පස්සේ නිමල් ඒ ආච්චිට ගේ ඇතුළට එන්න කියලා කන්න දෙනවා. ඉතින් ඊට පස්සේ ඒ ආච්චි අම්මා කෑම කාලා ඉවර වෙලා මෙහෙම කියනවා. පුතේ, ඔයාට කන්න තිබුණු බත් ටික මට දුන්නා. ඔයාට
අද දවසටම කන්න තිබුණෙම මෙච්චරයි. ඒ කෑම ටික මට දීලා ඔයා බඩගින්න ඉන්නවා. ඒකට මං ඔයාට පොඩි ජෑග්ගක් දෙන්නම්. එහෙම ඒ ආච්චි අම්මා කියලා රත්තරන් දීසියක් අතට ගන්නවා. එයා මෙහෙම කියනවා. පුතේ මේක නිකන් රත්තරන් දීසියක් විතරක් නෙවෙයි. මේක මායා දීසියක්. මේ දීසිය බිම තියලා ඔයා මොන දේ ඉල්ලුවත් මේ දීසිය ඔයාට ඒක ලබලා දෙනවා. ඒ වගේම තව දෙයක්, මේ දීසියෙන් ඕනම දෙයක් ඉල්ලන්න පුළුවන් වෙන්නේ ඔයාට විතරයි. මොකද මේ දීසිය ඔයාගේ කරුණාවන්තකමට ලැබුණු තෑග්ගක්. ඔයා හැර වෙන කවුරු මේක ඇල්ලුවත් මේකෙන් ඉල්ලන දේ වෙනුවට ගොම ගොඩකුයි ලැබෙන්නේ. ඊට පස්සේ ඒ දීසිය ඒ ආච්චි අම්මා නිමල්ගේ අතට දීලා එතනින් පිටත් වෙනවා. නිමල්ට මුකුත්ම තේරුනේ නෑ. නිමල්ගේ බිරිඳ මෙහෙම නිමල්ට කියනවා. අනේ නිමල්, ඔයා ඉක්මනට මේ දීසියෙන් අපිට ඕන කරන කැම බීම ඉල්ලන්න. මට නම් හරිම බඩගිනි. එතකොටම නිමල් ඒ දීසිය බිම තියලා මෙහෙම කියනවා. අනේ දීසිය, මට අද දවසට ඇති වෙන්න කෑම ටිකක් දෙන්න. එතකොටම එතනට එදාට සෑහෙන්න කෑම බීම ගොඩාක් මතු වුණා. නිමලුයි එයාගේ බිරිඳයි ගොඩාක් සතුටු වුණා. ඊට පස්සේ නිමල් ඒ දීසියෙන් රත්රන්, මුදල්, ගෙවල් දොරවල් මේ වගේ හැමදේම ඉල්ලලා ලොකු පොහොසතෙක් බවට පත් වුණා. ඒ වගේම නිමල් අනිත් අයටත් වැඩියෙන් උදව් කළා. මේ විදිහට නිමල් එච්චර ඉක්මනට ලොකු පොහොසතෙක් බවට පත් වුණු එක ගැන ගමේ හැමෝම කතා වුණා. ඒ අතරේ නිමල්ගේ අසල්වැසියා සුනිල් නිමල්ගේ මේ දියුණුව ගැන සැකෙන් හිටියේ. එයා දවසක් එයාලගේ දොර ගාව ඉඳගෙන මේ ගේ ඇතුලේ වෙන්නේ මොනවද කියලා අහගෙන හිටියා. එතකොට නිමල්ගේ බිරිඳ නයනා නිමල්ට මෙහෙම කියනවා. නිමල්, අද අපි මේ දීසියෙන් දියමන්ති ඉල්ලමු. එතකොට අපිට තව තවත් පොහොසත් වෙන්න පුළුවන්. ඒත් නිමල් ඒකට කැමති වුණේ නම් නැහැ. නිමල් මෙහෙම කිව්වා. නායනා, අපිට තියෙන දේවල් හොඳටම ඇති. මොකටද අපිට තව තවත් දේවල් ඉල්ලන්නේ? දැන් තියෙන දේවල්ම පරම්පරා 10ක් ඉඳගෙන කන්න පුළුවන්. එතකොට නායනා මෙහෙම කිව්වා. හරි එහෙනම් මොනව කරන්නද? සුනිල් මේ ඔක්කොම අහගෙන හිටියේ. සුනිල් මෙහෙම හිතුවා. ඒ කියන්නේ නිමල්ගේ දියුණුවට හේතුව මේක. අද කොහොම හරි මේ දීසිය අරගෙන ගිහින් දවසින් පොහොසතෙක් වෙන්න ඕන. එහෙම හිතලා නිමලුයි නයනයි ඇතුළට ගියාට පස්සේ ගේ ඇතුළට ඇවිත් රත්රන් දීසිය හොරකම් කරගෙන යනවා. ඊට පස්සේ එයාගේ ගෙදරට ගිහින් දීසියෙන් මෙහෙම ඉල්ලනවා. දීසිය, මට රත්තරන් ගොඩාක් ලබා දෙන්න. එතකොට එතන ගොම ගොඩාක් මතු වුණා. ඒක දැකලා සුනිල් ගොඩාක් බය වුණා. ඒත් තව පාරක් උත්සාහ කරලා බලමු කියලා හිතලා ආපහු සුනිල් ඒ විදිහටම කළා. එතකොටත් එතන තව ගොම ගොඩක් මතු වුණා. එතකොට සුනිල්ට තේරුණා මේකේ නියම අයිතිකාරයාට විතරයි මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ සුනිල් ඒ දීසිය අරගෙන ගිහින් නිමල්ටම දීලා සමාව ඉල්ලුවා. එතකොට නිමල් දීසියෙන් රත්තරන් කාසි කීපයක් මතු කරලා සුනිල්ට දුන්නා. සුනිලුත් ගොඩාක් සතුටින් ගෙදර අරගෙන ගියා.
ඊට පස්සේ හැමදාම නිමල් එයාගේ ඒ රත්තරන් දීසියෙන් හැමෝටම උදව් කරමින් සතුටින් ජීවත් වුණා.